ඉතින් මම අද ගෙනාවේ ඔයාලට ගේම් ගන්න කට්ටිය ගේම් ගන්න ඔයගොල්ලෝ කීබෝඩ් එකයි. ඉතින් මවුස් එකයි දෙකම එකට දැන් සුපිරි සෙන්සිටිවිටි එකක් තියෙනවා. ඉතින් මේ කීබෝඩ් එකයි සුපිරි වෙනසක් මොකද කියන්නේ. ඉතින් ඔයාලට අද මම කාලාන්තරයක් හරි මෙන්න මේ වීඩියෝ එක දැම්මා. ඉතින් මේ වීඩියෝ එකේ හැටියට මම ගෙනාවේ RGB පත් වෙන හෙඩ්සෙට් එක. ඉතින් මේ තියෙන්නේ RGB පත් වෙන කීබෝඩ් එකයි මවුස් පෑඩ් එකයි. නේ මවුස් එකයි. ඒ මවුස් එකයි ඉතින් අපි දැන් වැඩි කතා නැතුව යම් වීඩියෝ එක. Whoop whoop, ici le big black, l'ambiance elle est bad avec le ඉතින් ඊළඟට මේක ගත්තා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දාගෙන අපි ගන්න තියෙන මේ අපිරන්ස් සෙට් එක අපේ කීබෝඩ් එකේ මවුස් එකේ ෆොටෝ ෆිගර් එකක් අපිට බලන්න පුළුවන්. ඉතින් මෙතනින් ගත්තා අපි බලන්න මේක මොඩල් එක. මේ මොඩල් එක ඇවිල්ලා F92 කියන මොඩල් එක තමයි මම මේ ගත්තේ. ඉතින් මේක අපිට මවුස් එකයි කීබෝඩ් එක දෙකම එකට එනවා. ඉතින් අපිට තව ගත්තොත් මේක අපිට ගහලා දෙනවා quality. ඉතින් මේක ඇවිල්ලා Webbench කියන බ්‍රෑන්ඩ් එකේ 2008 ලොන්ච් කරපු මොඩල් එක. ඉතින් අපි මේකේ එහාට තිබුණත් අපිට බලා ගන්න පුළුවන් මේක තියෙනවා. මේක අපිට appearance දෙකකින් ගන්න පුළුවන්. මම හදන්නේ black appearance එක මේක අපිට white appearance එකකින් ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පැත්ත ගහලා දුන්නා මේක අපිට අවශ්‍යම ගන්න දේ. ඉතින් අපි මේක ගත්තොත් අපිට මේක බලා ගන්න පුළුවන් මොඩල් එක ඇවිල්ලා F92 කියන මොඩල් එක. ඕස්ට්‍රේලියා ඉංග්‍රීසි තියෙන්නේ ඒ වගේම කීබෝඩ් මවුස් කොම්බෝ කියලා ගහලා තියෙනවා. අපිට කීබෝඩ් layout එක අපිට බලන්න USA UK ඊට පස්සේ අපිට mouse resolution එක 1000 dpi ඒ වගේම cable length එක මීටර එකමාරක් විතරයි. කියන්නේ වල කම්පියුටර් PC එක මේ තියාගෙන මේ keyboard එක වැඩ ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක අපිට දාපන් separability ඒ කියන්නේ මේක අපිට වැඩ කරන version කියන්නේ Windows එකේ අපිට version කොටක් තියෙනවා. ඉතින් ඉතින් අපි මේක වැඩ කරනවා Windows XP තියෙනවා Vista තියෙනවා Windows 10 7 8 10 කියලා අපිට මොඩල් වලින් අයිටලා වැඩ ගන්න පුළුවන්. ඉතින් මේ systems ගත්තොත් අපිට OS එකට නම් මේක වැඩ ගන්න පුළුවන් Mac OS එකට. ඉතින් ඒ වගේම තමයි අපිට මේක සුපිරිට වැඩ ගන්න පුළුවන් කියලා මට පේනවා. ඉතින් ඒ ටික තමයි අපිට තියෙන්නේ. තාවන් කියනවා කියලා අපේ බලන්න. ඉතින් මේ වගේ good quality එකක් ගහලා තියෙනවා. අපි දැන් ඉතින් මේක unbox කරමු. මේ අපිට තියෙන බලන්න මේක බලන්න ඊට පස්සේ බලන්න මේ අපි හරි වගේ අර ඉන්නේ ලැප්ටොප් එක බලන්න පුළුවන් අපේ කීබෝඩ් එක මවුස් එක දෙකම තියෙනවා. ඉතින් මේ තියෙන අපේ කීබෝඩ් එක අපිට මොකද ට්‍රේනින් බුක් එකේ තියෙන මවුස් එකක් තියෙනවා. සමහරවල් අපේ තියෙන පිටි වැඩක් නැහැ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ මවුස් එක අපිට මොනිටර් මවුස් එක මේ මවුස් එක ගත්තොත් අපිට පොඩි ගේමේ ලුක් එක දෙන්න මේ RGB සුදු පාටින් කියලා. ඉතින් මේක අපිට සුපිරියට ගන්න පුළුවන්. මේ කේබල් එක වල විතර දිගයි. ඒක දිගයි. එහෙනම් අපි දැන් ගමු අපේ කීබෝඩ් එක අවශ්‍ය නැහැ. මේ කියන්නේ ලිප් කවර් එක දාලා මේක ඉන්නේ. ඒක අපිට කේබල් එක අපිට දිගයි ඉන්නේ. කේබල් එකෙන් දිගයි ගියා. හොඳ දිග මවුස් එකට තරහ දිග කේබල් එකක් තියෙන එකයි. දැන් අපි මේ බලනකොට මෙතන තියෙනවා මේ මුල් කීබෝඩ් එකේ primary කාලය එක නෙමෙයි secondary කාලයක අපිට එන්නේ මේ white එකකින් අපි keys ටික අපිට බලා ගන්න පුළුවන් black කාලය එකකින් තියෙනවා. ඉතින් අපිට තියෙනවා යන්තම් කට්ටියක් ඇති පොඩක් සද්දයි තමයි ඒ සුපි. ඉතින් අපි දැන් මේක වැඩ කරනවා කියලා අපි ගහලා බලන්න ඕනේ. යා අපි ගහලා බලමු. ඉතින් යාන් අපිට මෙතන මට පොඩි පොස්සක් තියෙනවා මෙතන. ඉතින් මගේ ලැප්ටොප් එක අපිට බලන්න මෙතන තියෙන අපිට USB ports දෙකයි. ඉතින් මේ තියෙන USB ports දෙක මම මේ mouse එක keyboard එක ගිහුවා මගේ headset එක දාන්න දෙයක් නැහැ. මම දැන් මම headset එක කරන්නේ. ඉතින් යාළුවනේ මම බලන්න මගේ headset දෙක. ඉතින් දැන් මම මේ keyboard එක mouse එක මේකට ගහුවම මට මේ headset එකේ LED පත්තු ගන්න දෙයක් නැහැ. මොකද හේතුව එරෙන්නේ USB එකක්. මට මෙතන ඇවිල්ලා තියෙන්නේ USB ports දෙකයි. වල තියෙන USB ports දෙකයි ඉතින් ඉන්නේ. ඉතින් අපිට මේ headphone port එක ගන්න කනෙක්ට් ටික කරගන්න ඉන්නේ RGB පත්තු ගන්න දෙයක් නැහැ. ඕක තමයි කේස් එක. ඉතින් අපි දැන් මෙතන මගේ keyboard එකේ wire එක ගන්න ඕනේ. මෙතන keyboard එකේ wire එක මම මේක ගන්නවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේකේ light එක on වෙලා off වුණා. මේක අපිට light පත්තු ගන්න වෙනම බටන් එකකට දීලා තියෙනවා. ඉතින් ඔයාලා පේනවා මෙන්න මෙතන මේ තියෙන මේ මම point කරන angle බලන්න. එතන අපිට පුඩින් පේනවා බල්බ් එකක් පත් වෙනවා. අපි මේ බටන් එක මම දැන් ඕබනවා. එයා ලයිට් පත් වෙනවා. අපිට රනින් නෙමෙයි mouse එකේ එහෙම වෙයිට් ගන්න නැහැ බලමු.
අපිට ඒක හොඳ වැඩ කරනවා මම පස්සේ වෙනනම්. ඉතින් මේ තියෙන්නේ මවුස් එකේ වයර් එක. මම දැන් ගහනවා. ඔයාලා පේනවා මම දැන් මේක මෙන්න මෙහෙම ගහනවා. ඉතින් ඔයාලා බලන්න අපේ මවුස් එකේ වැඩ කරනවා. RGB දුවනාට බලන්න පුළුවන්. නේ RGB running එක තමයි එකට එන්නේ. හොඳට දුවනවා. මේකෙන් කියන්නේ හොඳ වැඩ ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ running මෙන්න කොහොමද කියලා. ඉතින් අපිට මේක හොඳට වැඩ ගන්න පුළුවන් මේ තියෙන දේවල්. keyboard වලයි ලයිව් වයර් ලයිව් හැලා. ඉතින් මේ කියන මම දැන් ඔයාලට මෙහෙමත් පෙන්නන්නම්කෝ. යා. ඉතින් යාළුවනේ ඔයාලට දැන් පේන ඇති. ඉතින් මේ මම විදිහට මවුස් එක එහෙම කරනවා. ඉතින් මේ තියෙන්නේ මවුස් එක ඉතින් ඔයාලට පේන ඇති RGB මාරු වෙනවා. ඉතින් මේ තියෙන keyboard එක මම ගහලා තියම පස්සේ ඔයාලට මේකෙන් වැඩ කරලා මම මුලින්ම මවුස් එක පෙන්නන්න. ඉතින් ඔයාලට පේන ඇති මේ RGB ආරමේ මාරු වෙනවා. ඉතින් ඔන්න මම දැන් ඔයාලට හොඳට මේ බටන් එක ඕවල් වෙනවා. ඉතින් ඔයාලට පේනවා හොඳට එබෙනවිල්ල. එයානේ අන්න ඒ වගේ ඔයාලටත් බලන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට තමයි අපිට මේක පේනන්නේ. ඉතින් අපිට ආහාර මේ හොඳට ස්විච් ගන්න මේ එහෙම යන්නේ මොකද මවුස් පැඩ් යන්නේ. ඒකයි අපිට ඔයාලට වෙන්නේ මේක එහෙම යනවා වැඩි කියලා. ඉතින් මවුස් පැඩ් එක හොයා ගන්නකම් මෙහෙම තමයි. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් වර්ඩ් එකට දාලා අපේ keyboard එකේ වැඩ ටික. ඉතින් මේ විදිහට අපේ keyboard එක කරනකොට ඉතින් ඔය විදිහට තමයි අපේ keyboard එකට එනන්නේ. තවත් ගන්නවා. ඒක ස්පීඩ් අපිට ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන මේව ගාලා පෙන්නන්නම්කෝ. මේකයි. දැක්කනේ ඉදිරිය අපිට ගහන්න පුළුවන්. මොන සද්දෙකුත් තියෙනවා ඔයාලට පේන්න පුළුවන්. තව ගන්න. ඉතින් ස්ක්‍රෝල් වීල් එකත් අපිට මෙතන තියෙනවා මේ. ස්ක්‍රෝල් වීල් එක. මේ ඔන්න. දැන් අපිට මේ බටන් වැඩ කරන්න පුළුවන් ඔන්න. ඔන්න මේ keyboard එකේ බටන් වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මේකේ function keys වලින් වැඩ ගන්න පුළුවන්. කියන්නේ මේක වල පේනවා ඇති මෙතන තියෙනවා ගහලා. මේ වල දැන් මෙතන පේන්නේ නැතුව ඇති මේක තියෙන අපිට එක එක ඒවා ගහලා මේකෙන් අපිට මේ keyboard එක ගන්න පුළුවන් ඒවත්. ඉතින් මම දැන් මෙතන F1 එකෙන් පටන් ගන්නම්කො නෑ F1 එකෙන් පටන් ගන්න බෑ. ඉතින් මම දැන් මෙතන F9 එක ඒක ඉතින් සාජ් අඩු ගන්න වැඩි ගන්න පුළුවන් කියලා. ඔන්න මම F1 F8 FN8 වුණා. දෙක අර වෙනානේ. වැඩි ගන්න පුළුවන්. ඉතින් ආයෙ මෙතන අපිට සවුන්ඩ් එක අඩු කරන්න පුළුවන්. නැත්නම් නැති කරන්න පුළුවන්. ඒ සවුන්ඩ් වැඩි කරනවා. ඉතින් ඒ වගේම තමයි අපිට තව මේ F1 එක අපිට කැල්කියුලේටර් කරන්න පුළුවන්. ඔන්න. යකලා ඉන්නකොට අපේ කැල්කියුලේටර් එක ලෝඩ් වෙනවා. පේනවනේ. අර හොඳට පේනවා මගේ මවුස් එක මම පොඩ්ඩක්වත් හෙල්ලුවේ නෑ. ඉතින් ඒ විතරක් නෙවෙයි අපිට තව දෙයක්ත් ගන්න පුළුවන් ඔන්න. අපිට media player එකට අපි මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට තව ගොඩක් ඒවා මේකෙන් කරන්න පුළුවන්. tab keys ඔන්න. පේනවනේ අපිට මේකේ හොඳ මවුස් එකේ සද්දයක් එනවා. ඒ ඔයාලට මෙතන ඇහෙන්නේ නැහැ. ඉතින් මම මේ හෙඩ්ෆෝන් එකේ ඉඳලා ඉතින් නම්බර් කීස් උත් අපිට මෙතන ෆුල් කීබෝඩ් එකක් ඉඳන් නම්බර් පැඩ් එකක් තියෙනවා මෙන්න. අපිට නම් ලොක් තියලා තියෙන නම් ලොක් හරි. දැක්කයි. ඉතින් අපිට මෙතන නම්බර් පැඩ් එක මේව කරන්න පුළුවන්. ඒක ඔයාලා මෙතන පේන්නේ නැහැ. මොකද මේකේ ඇරෝ කීස් උත් එවෙනවා. මම අපිට දැන් මෙතන 1 2 3 4 5 6 කියලා නෝමල් එක අපිට ගහන්න යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ කීබෝඩ් එක හොඳට වැඩ කරනවා. අපිට මේකෙන් ටයිප් වැඩ හොඳට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම රෙකමන්ඩ් කරන සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මොඩල් එක පිටිසික් කරන්නේ මලකෙදිය. විබ්බෙන් කියන බ්‍රෑන්ඩ් එකකට මේ ගන්න පුළුවන් මොඩල් එක F92 කියන එක.
ඉතින් අපිට මේක සුපීරියට වැඩ ගන්න පුළුවන්. ගේම් ගන්නක් කොල්ලන්ට එමෙ මරුවටම මරු. ඉතින් මම දැන් මේකෙන් මේක ඩෝන්ට් සේව් කරලා මේක අයින් වෙනවා. no remove it. ඉතින් මම දැන් මෙතන ගිහිල්ලා අපේ Google YouTube යනවා. check කරලා YouTube එක load කරනවා. මේ පේනවා වලට පේනවා මේ අපේ RGB සුපීරියට මාරු වෙනවා. දැන් මේ කොළ පාට මේ මාරු වෙනවා. දැන් මේක ටිකක් රතු පාට වෙනවා. රෝස පාට වෙනවා. මේක අපි මෙහෙම කරද්දී අපිට මේ රතු පාටපත් වෙනවා. ඉතින් යාළුවනේ මම දැන් යන්නේ අපේ කලින් වීඩියෝ එකට. කියන්නේ මෙන්න මේ වීඩියෝ එකට අපි මේව කරපු කියන කමෙන්ට් කරපු කට්ටියගේ නම් කියන්නේ. ඉතින් අපිට එතන මුලින්ම බලා ගන්න පුළුවන් සුපිරි වීඩියෝ එක නම් සුපිරි කියලා දාපු ආඩ් දෙක තුනකුත් දාලා දෙනවා. කවුද දාලා දෙන්නේ? චනුල් සෙනුක කියලා කෙනෙක් දාලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවාති ඔයාලට මතකයි මේ වීඩියෝ එකේ මම මේව කරේ අපේ රෑන් ක්‍රූසර් කියන මගේ මොඩල් කියන්නේ RC එක. ඉතින් ඒ පැත්තෙන් ඉන්න එක්කනේ මම යාට කමෙන්ට් කරලා තියෙනවා. එයා මට සුපිරි එකෙන් මම පස්සේ කියන්නම්. ඉතින් තව අපිට ඉන්නවා ඊට අපිට තව ඉන්නවා LK track out online. පොඩ්ඩක් track out නම් තමයි nice කියලා දාලා තියෙනවා. එයා අපිට තව දාලා තියෙනවා ආරා ලින්දක මේ track out ම තමයි මේගොල්ලන්ට. මම මෙතන මේ තව එකක් කියන්නද ඔයාලට? ඔයාලා මම දැන් ඔයාලට කියන කමෙන්ට් එකේ දාලා නමත් එක දාන්න කියලා. ඔයාලා මෙතන මේ පිස්සුනටට මේ පේන එකේ දාලා දෙන හැන්ඩල් එක මම ඔයාලා නම් දාන්න නැති ඉඳ හැන්ඩල් එකේ තියෙන නම කියන්නේ. ඒත් ඔයාලා හැන්ඩල් එකකට බූත නම් දාකට මම කොහොමද කියන්නේ? මට කරන්න දෙන්නේ මට බයින්ද එක සමායින්ද. super cool bro, I love it so much. මරු කමෙන්ට් එක. රබි පීරිස් කවුද නෙමෙයි. දිනුවා X කලින් වීඩියෝ එකකට අපිට මේවා කරලා තිබ්බා. මම මේ වීඩියෝ කියලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපේ වීඩියෝ බලන සුපිරි කොල්ලෙක් පංචේකාරෙක්. ඉතින් මේ ඉතින් මගේ WhatsApp channel එකේ link එක. ආමේ මම කමෙන්ට් box එකේ මගේ WhatsApp channel එකේ link එක දාලා දෙනවා. ඔයාලා මේ ගිහලා මේව කරන්න. ඉතින් පේනවනේ ඒ විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මට කියන්න තියෙන්නේ ඔයාලගේ නමත් මේ විදිහට බලා ගන්න ඕන නම් දාන්න පල්ලෙන් කමෙන්ට් එක. නමත් එක දාන්න නැත්නම් මේ වගේ දාන්න එපා. ඊට පස්සේ තමයි කියන්න තියෙනවා මගේ WhatsApp channel link එක කමෙන්ට් කරන්න. ඉතින් මම කමෙන්ට් box එකේ දාලා දෙනවා මගේ WhatsApp channel link එක. දැන් මේකේ follow කරන්න. හරිද? දැන් ආයෙත් කියන්න තියෙනවා channel එක subscribe කරන්න මතක කරන්න බෑ. දැන් මේක subscribe කරලා bell icon එක තෝල් කරලා like කරන්න මතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ විදිහට අපේ මේ channel එකට 100 subscribers ලා ගන්න ළඟයි. ඉතින් subscribers 100 ළඟයි. 100 ගාපු ගමන් මම ඔයාලට කියනවා අපේ behind scene කියන එකේ පොඩි මේ يعني මම behind scene එක මේව රෙකෝඩ් කරද්දී يعني behind එක يعني ඔයාලට පේන්නේ මගේ screen එක විතරයි. මම 100 subscribers ලා ගාපු ගමන් ඔයාලට මගේ behind scene එක කියනවා. මම මේ රෙකෝඩ් කරන්නේ කොහොමද කියන එක මම දෙනවා ඔයාලට දන්නේ නැතුණාට. ඉතින් අපි මේකේ වීඩියෝ එක එන්ඩ් කරන්න යනවා. ඉතින් මොනවද තමයි යාළුවනේ ස්ක්‍රීන් එක. දැන් මේ විදිහට වීඩියෝ එක අපි ඉවර කරගන්න. ඔයාලා පේනවාද අපේ මේ මවුස් එක හොඳට වැඩ කරනවා. මේ RGB මාරු වෙනවා මේක RGB මාරු වෙන්නේ ඒ විදිහට බලන්න කියලා දෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ගැන සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න කරන්න ඉතින් ඉතින් අපි 100 subscribers දාගත්තට අපිට දෙන්න මේක සපෝට් එක. ඉතින් ඊට පස්සේ අපිට මට තා කියන්න තියෙන්නේ අපි ඉතින් ලැබුවට පස්සේ දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මට මේ කියන්න තියෙන්නේ අපේ channel එක subscribe කරන්න කියලා. ඉතින් මේ විදිහට තව බලන්න ඕන නම් මගේ WhatsApp channel එක අපි අප්ඩේට් කරනවා. يعني මම වීඩියෝ දාන කලින් අනිවාර්යෙන් WhatsApp channel එක දානවා. දැන් ෆොටෝ පාරක් තියාගන්න. ඉතින් ඒ WhatsApp channel එකේ මම link එක කමෙන්ට් box එකෙන් දාලා තියෙනවා. ඉතින් ඔයාලා අතත්තේ ඉතින් ගිහින් එන්න බයි.